අපි අපේ අම්මා කෙරෙහි පිට කරන එක වැරදි වචනයකට පුළුවන් සසරෙම අපිව ගොළුව බවට පත් කරන්න. අපි අම්මා හෝ තාත්තට උස්සන එක අතකට පුළුවන් සසර හැමදාම අපිව අබ්බගාතයක් කරන්න. අපි දන්නවා ලංකා ඉතිහාසයේ හිටිය හොඳ ආදර කතාවක් සාලිය අශෝකමාලා කියලා. සාලිය කුමාරයා කියන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ පුතා, අශෝකමාලා කියන්නේ සැඩොල් කුලයේ කෙල්ලා. එතකොට මේ දෙන්න අතර ලොකු ප්‍රේම වෘතාන්තයක් ඇති වුණා. ඉතින් කුමාරයා අන්තිමට තීරණය කළා රජකමක් දාලා ගිහිල්ලා මේ සැඩොල් කාන්තාවත් එක්ක විවාහ වෙන්න. එතකොට දුටුගැමුණු රජුරුවෝ පසු කාලීනව ගිහිල්ලා මහා විහාරේ රහතන් වහන්සේලාගෙන් අහනවා, රහතන් වහන්සේ මගේ පුතා මෙහෙම සැඩොලියක් එක්ක පැනලා ගියා. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙකට උත්තර දැනගන්න ඕනේ. මොකද්ද කියලා අහපුවම පළවෙනි එක කිව්වා අපේ පුතා පැනලා ගියේ සැඩොලියක් එක්ක වුණාට ඒ සැඩොලිය හරි ලස්සනයි. එච්චර ලස්සන උනේ ඇයි කියලා මට දැනගන්න ඕනේ. අංක 1. දෙවෙනි එක එච්චර ලස්සන එකියක් ඇයි සැඩොලියක් උනේ කියලා මට දැනගන්න ඕනේ. ඒතර රහතන් වහන්සේලා හරි අපූර්වට මේ ප්‍රශ්න දෙකටම උත්තර දුන්නා. පළවෙනි එක කිව්වා මෙයා ලස්සන වෙලා ඉපදුනේ මල් පූජා කරපු කුසලේ. ඒ කියන්නේ සසරේ හැමදාම පුරුද්දක් විදිහට මල් පූජාවට ලොකු තැනක් දුන්නා. එතකොට ඒ පූජාවේ ආනිසංසයක් විදිහට මෙයා ලස්සන වුණා. හැබැයි දෙවෙනි එක කිව්වා මේ මල් පූජා කරපු ආත්ම භාවයක Taman විසින්ම කරගත්ත දෙයක් නිසා. මොකද්ද? අම්මත් එක්ක පන්සල් ගිය වෙලාවක මල් පූජා කරන්න යද්දි මෙයා ටිකක් කලබලෙන් කියනවා මේ ඉක්මනට යන්න ඕනේ. අම්මා කියනවා නෑ ආවේ බුදුහාමුදුරන්ට මල් පූජා කරන්න නිසා අපි ඒක කරලා යන් කියලා. නමුත් කලබලයට අර කූඩේ තිබ්බ මල් ටික ඔක්කොම මල් ආසනේ හලාගෙන යනවා. දැන් ඔබ අදටත් දැකලා ඇති අපේ ප්‍රසිද්ධ විහාරස්ථාන වලට එහෙම කලබලේ ආපුවම අර shopping bag එකේ තියෙන මල් ටිකත් හලලා ඔන්න බුදුනි මල් මෙන්න අපි ගියා කියලා යන පිරිසක් ඉන්නවා. කලබලේ නිසා. මෙයත් අර කූඩේ තිබ්බ මල් ටික ඔක්කොම හලද්දී අම්මා බොහොම කරුණාවෙන් කියනවා බුදුහාමුදුරන්ට මල් පූජා කරන්න එපා ඔහොම ලාබෙට. බුදුහාමුදුරන්ට මල් පූජා කරන්න එපා ඔය විදිහේ පහත් විදියට. අපි අඩුවට වැඩ කරන්නේ නැහැ බුදුහාමුදුරන්ට. ඉස්සෙල්ලා මල් ආසනේ හොදාපන් මල් වලට පැන් ඉහලා පෙති කැඩිච්චා තැලිච්චා අයින් කරලා මල් ආසන සකස් කරලා මල් පූජා කරන්න. අඩුවට වැඩ කරන්න එපා. උඹ නම් අඩු කුලේ කියක් සැඩොලියක් කියලා අම්මා කිව්වා. එතකොට අර තරුණ කෙල්ල දුව කේන්ති ගිහිල්ලා අම්මට අනිත් පැත්තට කිව්වා මමද සැඩොලි තෝනේ සැඩොලි කියලා. Taman ජාතක කරපු අම්මට. ඉතින් රහතන් වහන්සේලා කියනවා දුටුගැමුණු රජුරවන්ට මෙන්න මේ කෙල්ල බුදුහාමුදුරුවන්ට පෙති කැඩිච්චා තැලිච්චා පරවෙච්චා දූවිල්ල වැදිච්චා කිලිටි මල්ලාසනයක පූජා කරපු නිසායි අඩු කුලයට වැටුනේ. ඒකෙනොත් නිශ්චිත වශයෙන්ම සැඩොලියක් උනේ තමන්ගේ ජාතක කරපු අම්මට සැඩොලිය කියලා කරපු අපාසනේ. සමරාමර සෙවන